වැඩම කොට වදාළ ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ මහා ලේකකාධිකාරී තැන්පත් අති ගෞරවනීය අත්අංගනේ ශාසන රතන ගෞරවනීය මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම ඓතිහාසික ඇත්කඳ පුරවරයේ ඇත්කඳ රජමහා විහාරයේ භාරකාර තැන්පත් මගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය අවසරයි වීරපොකුණේ සුමංගල ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම මගේ සහෝදර තල්පත්කන්දේ සිරිනන්ද ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළුව වැඩමවා වැඩ සිටින අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ හිටපු කතිකාචාර්ය මගේ කල්යාණ මිත්‍ර අසංක ජයරත්න ඇදුරුතුමන් ඒ වගේම අපේ මාධව අරමන්දිනිය තරුණ මහත්මයා සඳගිරි මහසෑ යොවුන් මණ්ඩපය ඒ වගේම සඳගිරිසෑ සමාජ මාධ්‍ය ව්‍යාපාරික වැඩමුළු මාලාවට මින් පෙර සහභාගී වෙලා සාර්ථකව තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යමින් සිටින අද මේ මහත් සත්කාරයේ සංවිධායකත්වය දරන වයඹ පළාතේ සඳගිරිසෑ ව්‍යාපාරික මගේ මිතුරු මිතුරියන් පිරිස ඒ වගේම ලංකාවේ වයඹ කේන්ද්‍ර කරගෙන මේ සත්කාරය අද අපි පැවැත්වුවා. වයඹ මධ්‍යම ඌව සබරගමු බස්නාහිර දකුණ උතුරු මැද උතුරු සහ අවසන් වශයෙන් නැගෙනහිර සහ වයඹ මේ සමස්ත පළාත් 9ම නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින අපේ හීන හදවතේ පුරවගෙන ඇත්කඳ විහාරයට රැස් වෙලා සිටින තරුණ පින්වතුනි, අද අපි හැමදෙනාම ඇත්කඳ විහාරයට එකතු වෙලා ඉන්නේ මින් පෙර අපි මේ වගේ දසදහස් ගණනක පිරිස් ඒකරාශී වෙන සමුළු වලට රැස්වීම් වලට වැඩසටහන් වලට රැලි වලට එකතු වෙලා අත්දැකීම් තිබෙන ඔබ අද ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් ජීවිතයට එකතු කර ගනිමින් තමයි අද මේ ඇත්කඳ විහාරයට ඔබ එකතු වෙලා ඉන්නේ. බලද්දි හැමෝටම පේනවා හැම කෙනෙක්ම සුදු ඇඳගෙන හරිම ලස්සනට මේ පින්බිම පිරෙන්න එකතු වෙලා ඉන්නවා. අද මෙතෙන්ට එකතු වෙලා ඉන්න අපි කාගේවත් හිත්වල කිසිදු පටු ගැටි දේශපාලනික අරමුණක් මෙතන සිටින කිසිවෙකුගේ හදවත තුල ඇත්තෙත් නැහැ. තිබුණත් එකදු දේශපාලනික අරමුණකටවත් අපේ මේ වැඩපිළිවෙල තුල එදත් අදත් හෙටත් කිසිම හවුහරණක් ලැබෙන්නේ නැත. ඒ අනුව අද කිසිම දේශපාලනික අරමුණකින් තොරව ඒ වගේම කිසිම
ජාතිවාදී අරමුණකින් අදහසකින් තොරව එවැගේම ಜಾති ආගම් පළාත් ભેදයකින් තොරව අපි හැමදෙනාම මෙතෙන්ද එකතු වෙලා ඉන්නේ පොදුවේ ශ්‍රී ලාංකික කියන කුලකය තුල ඉඳගෙන අපි රටක් හැටියට අපේ රට ගොඩ දාගන්නට තරුණයින් හැටියට අපි අපේ ජවය එකතු කරන්නේ කොහොමද? ඒ වගේම රට පොදුවේ සමස්ත රට ගොඩ යන ඒ වෙනුවෙන් දායකත්වයේ පුංචිවට හෝ ලැබෙන මේ වැඩපිළිවෙල තුල මේ රටේ සමාජිකයෙක් පුරවැසියෙක් තරුණයෙක් හැටියට මම මගේ අනාගත ජීවිතය අර්ථවත් කරගන්න මගේ හිතේ තියෙන හීන ජයග්‍රහණය කරගන්න මට මේ වැඩපිළිවෙලින්වත් මාවත විවර වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අද ඔබත් මමත් අපි හැමෝම මේ ඇත්කඳ විහාරයට එකතු වෙලා ඉන්නේ. මෙතන ඉන්න ඔබ හැම දෙනාගේම හදවතේ විවිධ ඉලක්ක බලාපොරොත්තු ආශාවල් හීන මේ ඇත්කඳ මහා පර්වතයේ පරයන තරමට ඉපදුන පුංච කාලේ ඉඳලා හිතේ ගොඩනැගිච්ච හීන අපේ හදවතේ තියෙනවා. ඒවා විවිධ මංමාවත් ඔස්සේ අපි ජයග්‍රහණය කරන්නට උත්සාහ කළා. ඒ වගේම බාහිර පාර්ශව විසින් ඒ අරමුණු අපේ හීන යථාර්ථයක් බවට පත් කරයි කියන විශ්වාසය තුළ විවිධ කණ්ඩායම් පසුපස ගමන් කළා. අවසානයේ අද අපි එකතු වෙලා ඉන්නේ හන්තානේ හාමුදුරුවන්ගේ හරි රජයක හරි වෙනත් කණ්ඩායමක හරි වෙනත් පිරිසකගේ ආයතනයක මඟ පෙන්වීමෙන් ඒ අයගේ ශක්තිය මත තමන්ගේ හීන ඉලක්ක බලාපොරොත්තු දිනන්නට නෙවෙයි මේ පොදු සඳගිරිසෑ සමාජ මාධ්‍ය ව්‍යාපාරික වැඩමුළු මාලාව තුළ පෙන්නන මාවත දිගේ හීන දකින තාරුණ්‍යේ ජයග්‍රහණයට පාර කියන මෙන්න මේ නිවැරදි මාවතට බැහැලා ඒ මාවත දිගේ ගමන් කරලා තමන්ගේ හීන ජයග්‍රහණය කරන අරමුණින් තමයි අද මෙතෙන්ට ඔබ හැමදෙනාම එකතු වෙලා ඉන්නේ. පින්වත්නි සහෝදර සහෝදරියනි මම වයඹ පළාත් සඳගිරිසෑ සමාජ මාධ්‍ය සමුළුව මම මෙන්න මේ විදිහට ආරම්භ කරනවා. මෙතන ඉන්න කාන්තා පිරිමි දෙපාර්ශවයේම මේකදී මතක් කරන්න ඕනේ අපි අවුරුදු 15යි 55යි කියන වර්ෂ ප්‍රමාණයක් දක්වලා තිබුණත් අවුරුදු 60-65 මට්ටමේ වැඩිහිටියන් පවා අපිට කතා කරමින් ඉල්ලීම් කරලා අපේ මේ වැඩමුළුවට මහා සමුළුවට එකතු වෙනවා. ඒ කියන්නේ ඒ අයටත් තවමත් යථාර්ථයක් කරගන්න බැරි වෙච්ච හීන බලාපොරොත්තු ජීවිතේ තවමත් ගොඩ ගැහිලා තියෙනවා. ඔබ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. මම දැන් අවුරුදු 20 ගාණක් වෙනවා පැවිදි වෙලා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙන ගන්නකොට තමයි හන්තානේ සඳගිරිසෑය ආරම්භ කරන්නේ. සඳගිරිසෑය නැත්නම් සඳගිරි මහ විහාරය මම ආරම්භ කරන්නේ. මම දීර්ඝ වදේ ගැන කතා කරන්නේ ගොඩක් අය ලයිව් එකේ අහලා තියෙන නිසා මම අද ඔබ ඔය වඳින්න යන සඳගිරි සෑයේ මම මේ කියන දවස වෙනකොට තිබුණේ මේ වේදිකාවේ පසුපස ගහලා තියෙන ෆ්ලෙක්ස් ඩිජිටල් බැනර් වලින් ආවරණය කරපු තුනී තහඩු කෑලි 8කින් සෙවිලි කරපු ඒ වගේම ලී කණු කිහිපයක් යොදාගෙන පොඩි මැස්සක් ඇඳක් විදියට ගහගෙන හදාගත්ත පුංචි ලෑලි කුටියකට වෙලා තමයි මම මේ කියන දවස වෙනකොට ඉන්නේ. මම දවසක් රෑ ප්‍රවෘත්ති බලනකොට දකිනවා 2016 සැප්තැම්බර් මාසේ
සුපිරි සඳ පායන දවස. අවුරුදු බර ගානකට දශක ගානකට වතාවක් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වෙනකොට මම නුවර විශාලම දාගැබ හන්තානේ හදමු කියන අදහසින් ඉන්නවා. හැබැයි තාම වැලි කැටයක්වත් සිමෙන්ති කොටයක්වත් ගෙනල්ලා හෝ මේ වැඩේ පටන් ගන්නවත් තාම අදහසක් නැහැ. මෙහෙම ඉද්දී මේ ප්‍රවෘත්තිය දකින්නකොට මට හිතුණා මම කොහොම හරි මේ සඳගිරි සෑය නමැති මහා දාගැබ හන්තානේ නිර්මාණය කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. මේක මුල්ගල් තියලා පටන් ගන්න මට අද මේ සුපිරි සඳ පායන දවසේ බෑ. හැබැයි මට ඒ හදන චෛත්‍යයේ අනුරුව මට මගේ අතින් හදන්නවත් අද පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. ශනිකව ලෑලි කෑලි කිහිපයක් හොයාගෙන බෝඩ් එකක් විදිහට හදාගෙන සිමෙන්ති ටිකක් ඉක්මනට කඩෙන් ගෙන්නගෙන වැලි තිබුණා. වැලි ටිකක් අරගෙන මම අඩි 1.5ක චෛත්‍යයක් මගේ අතින් සුපිරි සඳ 2016 පායපු දවසේ මගේ අතින් මම නිර්මාණය කරනවා. ඒක අදටත් අපේ සඳගිරි සෑය ධාතු ගර්භයේ තියෙනවා. මම මේ පුංචි දාගැබ හදන වෙලාවේ අදිෂ්ඨාන කරනවා මම හැකි ඉක්මනින් මේ වෙලාවේ තමයි මට උත්තේජනයක් ආවේ ඉක්මනින් සඳගිරි සෑයට මුල්ගල් තබලා මම සඳගිරි සෑයේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඕන කියලා. ඒ අනුව මම 2017 ජනවාරි 29 වෙනිදා සඳගිරි සෑයට මුල්ගල් තියනවා. දලදා වඳින්න එන සදහැවතුන්ට දලදා වැඳලා ඉන්න අනතුරුව වන්දනා කරන්න නිදහස් නිස්කලංක සුදුසු ආකර්ශනීය පරිසරයක් තියෙන පින්බර ස්ථානයක් නිර්මාණය කිරීම තමයි එදා මගේ තිබුණ අරමුණ ඉලක්කය හේනේ. මම මුල්ගල් තැබීමට ආරාධනා පත්‍ර ටිකම හදාගෙන විවිධ නගරවල ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනවලට ආරාධනා පත්‍රේ දෙන්න ගිහිල්ලාම ඉස්සරහට වෙලා සිකියුරිටි ඉන්න කෙනා ගාවට වෙලා ආයතනයේ ප්‍රධානියා හමු වෙන්න ආරාධනා පත්‍රය අරගෙන යන්න අවසර ගන්න බැරුව විනාඩි 20-40 හිටගෙන බලාගෙන ඉඳලා ආපහු ආරාධනා පත්‍රය මගේ ෆයිල් කවරේ දාගෙන මම බස් එකේ නැගලා ආපහු හන්තානට ගියපු දවස් තියෙනවා. සඳගිරි සෑය හදාගෙන යනකොට හදන්න සැලසුම් කරද්දී කම්බි සිමෙන්ති නිෂ්පාදනය කරන ආයතන ඒ වගේම මහියංගනේ ප්‍රදේශයේ වැලි සප්ලයි කරන ප්‍රධාන ආයතන නුවර මෙටල් තියෙන ගල් කොරීස් වලට කතා කරලා මේ මහා සෑය නිර්මාණය කරන්න ඒ ආයතන වලින් විවිධ විදිහට මම උදව් ඉල්ලනවා. හැබැයි අපිට ඒ කිසිම තැනකින් සැලකිය යුතු කිසිම දායකත්වයක් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අදටත් ඔබ හන්තානේ ආවොත් මට පෙන්වන්න පුළුවන් මෙතන ඉන්න ඔයාලා හැමෝගෙම හිතේ බලාපොරොත්තු හීන තියනවා වගේම අද වගේ නෙවෙයි එදා මාවට ලොකු පිරිසක් කිසිවෙක් ඇත්තේ නැහැ. පර්සනල් Facebook account එක තියෙනවා. ඒකේ මිතුරන් 5000 සම්පූර්ණ වෙලා විතරයි තියෙන්නේ. කිසිම ශක්තියක් නොමැති සාමාන්‍ය පුංචි හාමුදුරුවෝ කෙනෙක් හැටියට නමුත් හිතේ ලොකු හීනයක් ඉලක්කයක් අදිස්ථානයක් තියාගෙන හිටපු කෙනෙක් විදිහට මම මේ සඳගිරි සෑය නිර්මාණය කරන්න සැලසුම් කරගෙන යනකොට අවසානයේ මුල්ගල් තැබීම 2017 ජනවාරි 29 වෙනිදා කරලා ඉවර වෙලා මම රාත්‍රී කාලේ ලැබිච්ච ආධාර ටික එකතු කරලා ඔක්කොම ඉන්ලොක් ටික එහෙම කඩලා බලනකොට මගේ මහ පොළ ඉතුරු වෙච්ච සල්ලිත් එක්ක රුපියල් 1,78,000ක මුදලක් තිබුණා. කීයක්ද මුදල? 1,78,000ක මුදලක්. සැලකිය යුතු මුදලක්. හැබැයි සඳගිරි සෑයේ
බේස් එක විදිහට දාන කොන්ක්‍රීට් ප්ලේට් එක දාන්න විතරක් අපිට ඒ වෙද්දී යනවා රුපියල් ලක්ෂ 40ක මුදලක්. වැඩේ කොහොමටවත් කරන්න බෑ. හිතන්නවත් බෑ. ඒ වෙනකොට ඔබ හන්තානේ આવොත් මම පෙන්වන්නම්. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. අදටත් ආරක්ෂිතව තියෙනවා. මම එක්සයිස් පොතක කොලේක ලියලා තියෙනවා සඳගිරි සෑය මම හදාගෙන යනකොට මේ සෑය හදන්න ඕන කරන ආධාර උපකාර අමුද්‍රව්‍ය ශ්‍රම දාන එකතු කරගන්න මම අනුගමනය කළ යුතු උපක්‍රම මොනවද කියලා. මේ ක්‍රමයට බලනවා බැරි වුණොත් දෙවනි ක්‍රමයේ උත්සාහ කරනවා. එතනින් උදව් නොලැබුණොත් මේ ක්‍රමයේ උත්සාහ කරනවා. ඒ විදිහට මම හිතන්නේ ක්‍රම 28ක් විතර ලියලා තියෙනවා. අදටත් ඒ කොලේ තියෙනවා. ඕකේ මට කිසිම අවබෝධයක් තිබිච්ච නැති එක රූලක් තියෙනවා. මම කිසිදු අත්දැකීමක් නැහැ. කිසිම විශ්වාසයක් නැහැ. කිසිම ශක්තියක් මට නැහැ. හැබැයි අර ලියපු 20 ගණනාවක් උපක්‍රම අතර කොහොම හරි මට අවබෝධයක් නැතුව අත්දැකීමක් නැතුව මම ලියලා තියෙනවා මගේ FB කියලා දාලා FB account එක පාවිච්චි කිරීම. මම දන්නේ අදටත් මම මේ වැඩේ සාර්ථක වුණාම තමයි මේකේ ප්‍රබලත්වය දැනගන්නේ. හැබැයි එදා මම මේ සඳගිරි සෑය හදාගෙන යනකොට මේ වැඩේ ගොඩ දාගන්න මට අනුගමනය කළ හැකි උපක්‍රම ලියාගෙන ගිහිල්ලා මේ සඳගිරි සෑය හදලා ඉවර වෙච්ච කාලෙක අර ෆයිල් එක අරගෙන බලනකොට තමයි මම දකින්නේ මම මේකත් එදා ලියලා තියෙනවනේ කියලා. ඒ වාක්‍ය එදා දකින්නකොට ඇත්තටම මට ඇඬුණා. අදත් ඒක දකිද්දී එහෙමයි. රටේ ජනාධිපතිගේ ඉඳලා අගමැතිගේ ඉඳලා අමාත්‍යවරු ගණනාවක් කතානායක පොලිස්පති හමුදාපති ලියුම් නොලියපු තැනක් නෑ. හන්තානේ සඳගිරි සෑය හදනකොට ශ්‍රමදායකත්වයේ පුළුවන් විදිහට රජයෙන් ගන්න. අපිට එකම දවසකවත් එකම රාජ්‍ය ආයතනයකවත් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. රටේ ප්‍රධාන නිෂ්පාදන ඉදිකිරීම් නිෂ්පාදන අමුද්‍රව්‍ය ආයතනවලට ලිපි ලිව්වට ඒ එකකටවත් අපිට ප්‍රතිචාර හම්බෙන්නේ නැහැ. මම සඳගිරි සෑයට මුල්ගල් තියපු දවසේ රෑ 8ට විතර යනවා චෛත්‍ය හදන්න පොළව සූදානම් කරලා තිබුණ ගෙපලට ගිහිල්ලා අද ගන්ටාරේ තියෙනවා එතෙන්න වෙලා කිරමනා ගලක් තිබුණා. ඒකේ වාඩි වෙලා මම තනියම සෑය හදන තැන හිස් භූමියක්. ඒ භූමිය දිහා බලාගෙන මම ෆයිල් එකත් අතේ තියාගෙන කල්පනා කරනවා මම දැන් මොකද්ද කරන්නේ? මට කළ හැකි කිසිම දෙයක් නැහැ. එකතු වෙලා තියෙන්නේ 1,78,000යි. නමුත් චෛත්‍යයේ ෆවුන්ඩේෂන් කොන්ක්‍රීට් ප්ලේට් එක දාන්න විතරක් 1,40ක් ඕනේ. පැය දෙකක් විතර මම එතන ඉන්නවා. මටත් නොදැනි මගේ ඇස් දෙකින් කඳුළු ධාරාවල් කඩා හැලෙනවා. සිවුර තෙමිලා මම මෙතන හඬමින් දෙනිතින් කඳුළු වගුරුවමින් බලාගෙන ඉන්නකොට මට ඒ තැන බලාගෙන ඉන්නකොට ආව මෙන්න මෙහෙම අදහසක්. කොන්ක්‍රීට් ප්ලේට් එක පස්සේ චෛත්‍යයේ ලොකුම වැඩිම බර එන්නේ ගර්භයට. ඒක පසුකාලීනව මම හදනවා. දැනට මම මේ ව්‍යාපෘතිය හැකි ඉක්මනින් ආරම්භ කළ යුතුමයි. මේ ව්‍යාපෘතිය මම ඉක්මනින් ආරම්භ කළ යුතු වෙනවා. ඉදිකිරීම ආරම්භ කළ යුතුයි. අවසානයේ අපේ මහාචාර්ය රංජිත් දිසානායක සර් පෙරාදෙණිය ඉංජිනේරින් ෆැකල්ටි එකේ සිවිල් ඉංජිනේර් හෙඩ් සර්ත් එක්ක කතා කරලා කන්ද මුදුනේ කඳු වැටියේ වටේ වාටිය අපි ගානට පළවෙනි පේසාවට ඕන කරන පස්තට්ටුව ගානට කපලා ඉවත් කරගෙන පළමු පේසාව කළුගල් භාවිතයෙන් පේසාවලල් අපි බඳින්න පටන් ගන්නවා. ඒක මගේම උපක්‍රමයක්, මගේම යෝජනාවක්. සල්ලි නැති හින්දා ගඩොල් වලින් තමයි පේසාව බඳින්නේ. කළුගල් වලින් රවුම් හැඩයක් ගන්න එක අභියෝගයක්. මුදල් නැති හින්දා අවසානයේ අපිට ඒකත් කරන්න ඕන. මම ඔන්න ඔය පළවෙනි පේසාව බඳින්න
පස් ටික කපලා ඉවර වෙන දවසේ හවස අලවංගුවෙන් අර කළුගල් බැම්ම බදින්න පොළව ෆිනිෂ් කරන වෙලාවේ අලවංගු පහරක් ගහනකොට ගත්ත ලස්සන ෆොටෝ එකක් තිබිලා මම FB එකේ අප්ලෝඩ් කරනවා මගේ නම්බර් එක දාලා ෂෙයා කරන්න කියලා ඉල්ලලා පළවෙනි පේසාව බඳින්න අත්තිවාරම් කපලා ඉවරයි හෙට පේසාවේ වැඩ පටන් ගන්නවා පුළුවන් අය උදව් කරන්න කියලා පෝස්ට් එක දාලා මම නිදා ගන්නවා. පහවදා උදේ මම නැගිටිනකොට උදේ 4ට 4යි ගානකට විතර ඇති අවදි වෙන්නේ ටෙලිෆෝන් කෝල් එකකට ෆෝන් එක රින් වෙද්දි බලනකොට ඒ කාලේ Viber අපි යූස් කරේ ගොඩක් Viber account එක WhatsApp නෙවෙයි Viber එකේ notification පිරිලා ඒ වගේම calls ගොඩක් ඇවිල්ලා message ටික read කරන්න පටන් ගන්නකොට හැමෝම හාමුදුරුවනේ සඳගිරි සෑයේ පේසාවලල්ලට වැලි ගන්න කළු ගල් ගන්න සිමෙන්ති ගන්න කම්බි ගන්න උදව් කරන්න account details එවන්න කියන message එක තමයි දාලා තිබුණේ. ඒ ඔක්කොටම ප්‍රතිචාර දානවා සවස් වෙනකොට ලක්ෂ 2කට වැඩි මුදලක් එක දවසක් තුලදී මට සඳගිරි සෑයේ නිර්මාණ කටයුතු වෙනුවෙන් එදා ලැබෙනවා. මම කල්පනා කරනවා රට වටේ ජනාධිපතිවරයාගේ ඉඳලා ලියුම් ලියලියා දුක් විඳපු මම ආරාධනා පත්‍ර දෙන්න ගිහින් පැය භාගේ විනාඩි 40 තැන් වල බාල්දු වෙවි හිටපු මට විවිධ ආයතන වලට උදව් ඉල්ලමින් ලිපි ලියපු මට රට වටේ ඇවිදලා ආරාධනා පත්‍ර දීලා මුල්ගල් තියලා මේ උත්සවය වෙනුවෙන් සෑහෙන වෙහෙසිලා කටයුතු කරපු මට FB account එක හරියට පාවිච්චි කරොත් ඇයි මේ වැඩේ ගොඩ දා ගන්න බැරි? අවසානයේ අවුරුදු 5ක් ගෙවිලා යනවා 2023 වෙනකොට කෝටි 22කට ආසන්න සමස්ත පිරිවැය රුපියලකවත් ණයක් නොමැතිව සඳගිරි සෑ මළුව පියගැටපෙළ ලෙන් විහාර භූමිය විහාර මන්දිරය බෝමලු මංමාවත් විදුලිය ජල මේ සියලු අවශ්‍යතා රටගාල මේ සියල්ලක්ම 100% අංග සම්පූර්ණව වැඩ කටයුතු අවසන් කරමින් අවුරුදු 5ක කාලය තුලදී කෝටි 22කට ආසන්න මූල්‍යමය දායකත්වයන් එකතු කරගෙන මට සඳගිරි මහා සෑය නැමැති පොඩි හාමුදුරුව කෙනෙකුගේ හිතේ තිබුණ ශාසනික හීනය මට එදා ජයග්‍රහණය කරන්න යථාර්ථයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙදි මේ රටේ රජයෙන් වියදම් වෙච්ච මේ රටේ දේශපාලනඥයින්ගේ ඒ වගේම මහා කෝටිපති ව්‍යාපාරිකයින්ගේ එකී කිසිවෙකුගේ දායකත්වයක් නැතුව 100% මගේ Facebook account එක හරහාම වීඩියෝස් පෝස්ට් දාලා තමයි සඳගිරි මහසෑය සම්පූර්ණයෙන් මම නිර්මාණය කරලා අවසන් වෙන්නේ. සඳගිරි සෑය වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ මම අපේ අසංකයියලයි අපේ ටීම් එක අපි කතා වෙනවා අපි දැන් සඳගිරි සෑය හැදුවා. ලෝකෙ වටේ මිනිස්සු Tamanගේ මූල්‍යමය දායකත්වය අපිට දුන්නා. ශ්‍රමදාන වලට පොඩි දරුවෝ තරුණ කොල්ලෝ කෙල්ලෝ වැඩිහිටි අම්මලා තාත්තලා ආච්චිලා සීයලා රට වටෙන් බස්වල වියදම් කරගෙන පන්සලට ඇවිල්ලා දවස් 2-3 සීතලේ ගැහි ඉඳලා සඳගිරි සෑය හදන්න මහා දැවැන්ත ශක්තියක් දායකත්වයක් මට දුන්නා. අපි කොහොමද මේකට කෘතගුණ සලකන්නේ? මට පුද්ගලිකව කරපු උදව්වක් නෙවෙයි. අපි තව අවුරුදු කිහිපයකින් මෙරිලා යනවා. හැබැයි මේක වසර 100,000 ගණනාවක් මේ ලක් ධරණී තලයේ සුවහසක් සදහවතුන් වන්දනාමාන කරන වත්පිළිවෙත් කරන මහා තූපයක්. මේ පින්බිම ගොඩනගන්න ශක්තියක් ඕනේ අපේ මේ රටේ අහිංසක මිනිස්සු. Tamanගේ අතේ රෙද්දේ ගැට ගහගෙන ඉන්න රුපියල් 50 100 ඇවිල්ලා පූජා කරපු අහිංසක ඈත පිටිසර ගම් වලින් ආපු ආච්චිලා සීයලා අම්මලා තාත්තලා දුන්න මුදලින් තමයි අපි සඳගිරි සෑය හදන්නේ. ඒ වගේම Tamanගේ දරුවන්ට උගන්වන්න Tamanගේ ස්වාමියා දරුවෝ අම්මා තාත්තා ඔක්කොම දාලා හිතේ දුක්ගින්නර පුරවගෙන
අම්මලා අහිංසක සොයුරියන් දුක් විඳලා එවපු මුදල් වලින් තමයි අපි හන්තානේ සඳගිරි මහසෑය නිර්මාණය කරන්නේ. කුලී වැඩක් කරලා කොහරි ඈත පිටිසර වෙල්යායක වැඩ කරන හේනක වැඩ කරන දාඩිය පෙරාගෙන අවුවට පිච්චි දුක් විඳපු මිනිස්සු ඇවිල්ලා ශ්‍රද්ධාවෙන් මට තරුණ භික්ෂුවක් හැටියට ඒ මහසෑය හදනකොට ඔවුන්ගේ ශ්‍රමය ඔවුන්ගේ ධනය කොයි විදිහටද පරිත්‍යාග කළේ ඒකේ ස්පර්ශය ඒ දාඩිය බිඳුවල සුවඳ හොඳින්ම දැනිච්ච කෙනෙක් හැටියට මම කොහොමද ඒ මිනිසුන්ට කෘතගුණ සලකන්නේ කියන මෙන්න මේ පිවිතුරු අදහසත් එක්ක තමයි සඳගිරි මහසෑ සමාජ මාධ්‍ය ව්‍යාපාරික වැඩමුළු මාලාව අපි ලංකාවේ ආරම්භ කළා පළාත් මට්ටමින් මේ විදිහට තනින් තන කරගෙන යමින් මේ වැඩපිළිවෙල පවත්වගෙන යන්නේ. හාමුදුරුවෝ හැටියට මම සඳගිරි සෑය නිර්මාණය කිරීමේ හීනය ජයග්‍රහණය කරපු බව ඇත්ත. හාමුදුරුවනේ අපිට කොහොමද පුළුවන් සමාජ මාධ්‍ය භාවිතයෙන් අපේ හීන දිනන්න? සරලව ගත්තොත් මේ රටේ රජය වුණත් පවතින රජය වුණත් හරියට මේ සෝෂල් මීඩියා ඇප්ස් ටික මැනේජ් කරගෙන ඒ වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙලක් නිර්මාණය කරලා අපේ රටේ විවිධ භාෂාමය හැකියාවන් තියෙනවා. පෙරේද දකින්නදී මම වීඩියෝ එකක් දැම්මා. අද මෙතෙන් ඇවිල්ලා ඉන්නවා මගේ මිතුරිය කාංචනා. චීනේ ඉන්නේ. අය භාෂා පරිවර්තිකාවක්. අය මේ රටේ රාජ්‍ය ආයතනවල වේවා ව්‍යාපාරිකයන් වේවා ඒ රටට ආවම ලාංකිකයන් සහ චීන ජාතිකයන් අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ අය. ඇයට මේ වැඩේ කරන්න පුළුවන්. තව ජර්මන් භාෂාව දන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. ෆ්‍රාන්ස් පුළුවන් අය ඉන්නවා. ඉතාලි පුළුවන් අය ඉන්නවා. හින්දි පුළුවන් අය ඉන්නවා. කොරියන් පුළුවන් අය ඉන්නවා. ජපනීස් චයිනීස් මේ ඕනම භාෂාවක් ඉංග්‍රීසි භාෂාව රෂියන් මෙන්න මේ ඕනම භාෂාවක් කතා කරන්න පුළුවන් අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. මේ අය අපේ රටේ ඓතිහාසික ස්ථාන අපේ රටේ සුන්දර පරිසර පද්ධතිය අපේ රටේ විරල තීරය මිනිසුන්ගේ මානසික පීඩනය දුරු කරන්න පුළුවන් නිර්මල තේරවාදී ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂණය ඒ වගේම අපේ ට්‍රැඩිෂනල් දේවල් සංස්කෘතිකාංග මේ දේවල් අර විවිධ භාෂාවන් හරහා අපි කන්ටෙන්ට් ක්‍රියේට් කරලා විදේශීය ජාතිකයන් අතරට අරගෙන යන නිසි වැඩපිළිවෙලක් නිර්මාණය කළොත් ඒ වගේම ලංකාවට එන විදේශීය සංචාරකයන් සමග සමීපව කටයුතු කරන ටුවරිසම් ගයිඩ්ලා සමග එකතු වෙලා හරි වැඩපිළිවෙලක් නිර්මාණය කරොත් අද 2 මිලියන් මට්ටමේ තියෙන විදේශීය සංචාරක පැමිණීම 356 මිලියන් වලට අපේ රටේ පහසුකම් ඒ වෙනුවෙන් නිර්මාණය විය යුතුයි. හැබැයි සංචාරකයන් ගෙන්වා ගැනීම ප්‍රතිශතයක් හැටියට වැඩි කිරීම නම් අරමුණ ඒ උදෙසා සාර්ථකම සරලම ලේසිම ක්‍රමේ සමාජ මාධ්‍ය නිවැරදිව භාවිතා කිරීම. ඒ අතර මෙතන ඉන්න කෙනෙකුට උදාහරණයක් විදිහට කිව්වොත් මම ඊට දවස් 4කට කලින් යනවා මෙහි ඉඳලා උත්තරම කල්පිටිය ප්‍රදේශයට. ඒ විතරක් නෙවෙයි මෙතනින් එහාට අපි ඉබ්බාගමුවට ගිහිල්ලා ඉබ්බාගමුවෙන් ඇතුළ පොල්පිටිගමනේ පොල්පිටිගමට ගිහිල්ලා ඒ ඇතුලේ හේන්යායක් තියෙන ලස්සන පරිසරයක් මට නම මතක නැහැ. ඉරුදෙනියාය කියලා. දුෂ්කරයි හැබැයි මාර ලස්සන ගම්මාන. ඒ ගම්මාන වලට ගියාම අපේ කොල්ලෝ කෙල්ලෝ කජුවවන වතු ඒ වගේම නෝකොල් රාබු බීට් ඒ වගේම තව ඉඟුරු මේ වගේ විවිධ දේවල් අල්පොන්සු අඹ තව අනිකුත් අඹ වර්ග මේ වගේ වගා කරන ප්‍රදේශවලට ගියා. හැබැයි ඒ කිසිම ප්‍රදේශයක් අපි සමාජ මාධ්‍ය තුල අද වෙනකන් දැකලා නැහැ. උදාහරණයක් ගන්න මෙතන වාඩි වෙලා ඉන්න ඔබ අතරින් කවුරු හරි කෙනෙක් ඈත පිටිසර ගමක අපි ඉරුදෙනියාය කියන ගමම ගමු. සුන්දර ගම්මානයක් කඳු වලින් වට වෙච්ච වැව් දෙක තුනක් පිහිටලා තියෙන ඒ ගමේ කවුරු හරි තරුණයෙක් ලබන සතියේ පටන් ගන්නවා නම් Tamanගේ ගමේ විශාල බඩිරුඹයායක් ඔහුට පුළුවන් අපේ වැඩමුළුවට අද මෙතෙන් ඇවිල්ලා ඉන්නවා නම් අද මේ සමුළුවට ආපු ඔබ අපේ WhatsApp group වලට අපි ඊළඟට සඳහන් කරනවා ඔබ අපේ වැඩමුළුවට ආවම අපි වැඩමුළුවේදී
ඔබට අවශ්‍ය කරන සමාජ මාධ්‍ය ප්‍රායෝගික දැනුම 100% නිවැරදිව ලබා දෙනවා. අර ඉරුදෙනියාය කියන ගමේ තරුණයෙක් අපේ වැඩමුළුවට ආවනම් ඔහුට පුළුවන් ලබන සතියේ Tamanගේ දෙමව්පියන් එක්ක Tamanගේ බඩිරුඟු වගාවට Tamanගේ ඉඩම සුද්ධ කරන වෙලාවේ Taman අපේ වැඩමුළුවට අවිල්ලා හදාගත්ත Facebook page එකේ Tamanගේ බඩිරුඟු වගාව ආරම්භ කරන්න යන ඉඩමට Tamanගේ අම්මයි තාත්තයි එක්ක ගිහිල්ලා ඒ ඉඩම යොදාගෙන කේන්ද්‍ර කරගෙන Taman මොකද්ද කරන්න යන්නේ කියන කතාව පුංචි විනාඩි 3ක වීඩියෝ එකක් විදිහට ලස්සනට ක්‍රියේට් කරලා Tamanගේ page එකේ දාන්න පුළුවන්. ඊට පස්සේ බඩිරුඟු අපි මට අවබෝධ